සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මේ වෙද්දි සැලකිය යුතු කාලයක් ගත වෙනවා. දරුවෝ නොහිසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඒකේ තමන්ගේ ප්‍රතිඵල ගණනය කරගන්න. ඉතින් රාජ්‍ය මගෙන් නිකුත් කරන නිවේදන කාලෙන් කාලයට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. දැන් පහුගිය කාලෙත් පුරාවට මතක් කළා මේ මාසේ ජුනි මාසේ ආරම්භ වෙනකොට ප්‍රතිඵල එනවා කියලා. ඊට පස්සේ ඒකේ දෙවෙනි සතිය වෙනකොට කියලා කිව්වා. 15 වෙනිදාට කලින් කියලා කිව්වා. දැන් ආයෙත් තවත් සතියකින් ප්‍රමාද වෙනවා කියලා කියනවා. අපි දන්නවා කිසියම් ක්‍රියාවලියක් කරද්දී ඒක අපහසුයි කියන එක අපි දන්නවා. නුදුන්වත්ව කතා කරනවා නෙමෙයි. ඒකේ බර අදින මිනිසුන්ට ඒක අමාරුයි කියලා අපි දන්නවා. නමුත් එයි බැරි නිශ්චිත දවසක් දෙන්න. දැන් ලෝකේ විශ්වවිද්‍යාල වලට එහෙම ගියාට පස්සේ ඒවට ඇතුළත් වෙන දවසේ ලැබිලි ඉවරයි. වා මේ විශ්වවිද්‍යාලයෙන් කවද්ද අවසන් ඉවර කරන්නේ ඉගෙනුම ඔයාට කවද්ද උපාධි උත්සවය තියන්නේ කියලා බව දීලා ඉවරයි. අපේ රටේ අපි විභාග තියෙන දවස් දැන් මේ පාර මේ දවස්වල යනවා කෑ ගහනවා. උසස් පෙළ විභාගයේ කල් දානවා කල් යනවා. පිරිසක් කියනවා කල් යනවා කියලා පිරිසක් කියනවා කල් යන්නේ නැහැ කියලා පිරිසක් කියනවා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන කියලා නඩු දානවා කියනවා. ඒතර වැඩ කරන ළමින්ට ඒක මාර වදයක් නේ. දැන් කෙලින්ම අධ්‍යාපන අමාත්‍යාංශ මොකා ඉල්ලීම් කළත් විභාගේ කල් දාන්නේ නැහැ. එක්ක මාසයක් කල් දානවා. කවුරු මොන මතාන්තර ගියොත් අපි කියන දේ විශ්වාස කරන්න සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 20 වෙනිදාට එනවා 15 වෙනිදාට එනවා තව සතියකින් එනවා දින කියන්න පුළුවන් නේ මොකද දින මාසත් එක වැඩ කරන්නේ නැද්ද මේ ලබන සතිය එනවා මැද එනවා අග එනවා නෙමෙයි අපි දිනයක් දෙන්න විරල් කතාව බොහොම මහා සරල දේවනේ අපි මේක බලහත්කාරින් ඉල්ලන්නේ ඔයාලා ගෙස් කරන නිකන් ළඟ ළඟ දවස් දුන්නමනේ ජුනි මාසයේ ඇතුළත මැයි මාසයේ ඇතුළත නිකුත් කරනකොට මැයි මාසයේ ඉඳන් අපි ඉතින් ඇඟිලි ගණන් කරගෙන ඉන්නවා මේ මුලෙයි අගයි මැදයි කියලා ජුනි මාස නම් ජුනි මාසයේ දෙවෙනි සතියට ජුනි මාසේ දිනයක් දාන්න ජුනි මාසේ 15 වෙනවා 14 වෙනවා 20 එන්නේ එහෙම කියන්න පුළුවන්කම තියෙද්දි නිකන් අර මොකක්ද ඒ ලබන නොතේරෙන තෘප්තිය කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ළමයි ගොඩක් විමසිලිමත් වෙලා ඉන්නවා. ළමයි කලබල වෙලා ඉන්නවා. ළමයි අපෙන් අහනවා අපිට දෙන්න උත්තරයක් නැහැ. අපි කියනවා පුතේ දැන් කිව්ව නිසා 15 විතරයි කියලා කියන එක දවසට එන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේවා බලදාරින් ගන්න ඕන බුද්ධිමත්ම තීරණ මේ සෙල්ලම් කරන්නේ අධ්‍යාපනයත් එක්ක. ඉතින් මේ වගේම අඳුර පැතිකඩක් කවුරුත් කතා නොකරන කාගේත් අවධානයක් ලක් වෙන්නේ නැති දහම් පාසල් අවසාන විභාග ධර්මාචාර්ය සේන විභාග තියෙන දවසක් නැහැ. වවුරුදු ගානකින් ඒ විභාග තියලා නැහැ. ලියපුවගේ ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඉතින් පිරිවෙන් පද්ධතියේ විභාග ඔය වගේම පසුබෑමට ලක් වෙලා තියෙනවා. ඒවා මම හිතන්නේ පෙරට වඩා යම් යථා තත්ත්වයකට අවිල්ලා ඉන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ ලංකාවේ තියෙන ප්‍රබල තැනක්. ඒතර එතනට දරුවෙක් කොමියුනිකේට් කරගන්න විදිහක් නැහැ. ඒවයේ කතා කරන දුරකථන අංක වල ප්‍රතිචාර දක්වන්න පිරිසක් නැහැ. ඒවා වැඩ කරන්නේ නැහැ. ඒතර ඒවත් පොඩි විධිමත් භාවයක් නැති එක අපේ රටේ අවාසනාවක් ඇත්තටම. ඉතින් සාමාන්‍ය පෙළ විභාග ලියලා උසස් පෙළට අඩිය තියන බලාපොරොත්තු වෙන දරුවන්ට එයාලගේ ඉහළ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඊට පස්සේ පාසල් වල මාරු වෙන ළමයි බලාගෙන ඉන්නවා. ඒක කරගන්න. මම හිතනවා නියමිත දිනයක ප්‍රතිඵල එනවා වඩා හොඳයි කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල 20 වෙනිදා වෙනකොට එන්න නියමිතව තියෙනවා කියලා. ඉතින් ඒක කීප දෙනෙක් කියන නිසා නමුත් ඉතින් අපේ රටේ 100%ක් විශ්වාස කරලා උත්තරයක් දෙන්න බෑ. ඒක දිනයට 100%ක් විශ්වාස කරලා උත්තරයක් දෙන්න බැරි කොට අහකින් අපි කොහොමද හරියට දෙනයක් කියන්නේ. කෙසේ නමුත් පුතාලගේ ප්‍රතිඵල හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නුදු කාලේ අප උසස් පෙළ විභාගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ආවට පස්සේ අපි උසස් පෙළ පන්ති කලබලයකින් තොරව පටන් ගන්න තමයි කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ පතනවා. හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මේ අරුබුදොලින් නිදහස් වෙන්න පුළුවන් ඔළුවක් තියෙන තැනක ජීවත් වෙන්න ලැබෙන්න අවස්ථාව හිමි වෙයි.